ආයිබෝවන් සුබ දවසක් වේවා සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට ඔයාලා සියලු දෙනාම. ඉතින් අස්වැසුම ලාභීන් අතර ලොකු කතා බහක් ඇති වෙලා තියෙන මාතෘකාවක් ගැන කතා කරන්න තමයි මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. ඉතින් වැඩි කතා ඕනේ නැහැ කෙලින්ම වීඩියෝ එකට යන්නම් ඔයාලා කාලේ නාස්ති කරන්නේ නැතුව. ඉතින් ගොඩක් දෙනෙක් මේ වෙලාවේ හොයා බලන ප්‍රවෘත්තියක් තමයි 2026 ජනවාරි වල ඉඳලා කියන්නේ 2025 ඉවර වෙනවත් එක්කම කාගේ දාස්වැසුම් මුදල් කැපෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් මේ සම්බන්ධයෙන් මට හිතුණා වීඩියෝ එකක් ගේන්න ඕන කියලා. ඉතින් මම ගියවර ගැසට් එක අරගෙන ගැසට් එකේ තියෙන තොරතුරුත් එක්ක මේ කාරණා වලට පැහැදිලි කරන්නම්. ඉතින් තාම අලුත් කෙනෙක් නම් channel එකට අපේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් විතරක් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. එහෙම නැත්නම් subscribe නොකර ඉන්නත් පුළුවන්. හරි. ඉතින් බලා ගන්න පුළුවන් මම මේ දාලා තියෙන ගියවර ආපු ගැසට් එක. ඉතින් මේ ගැසට් එකේ වලට බලා ගන්න පුළුවන් උඩින්ම සඳහන් වෙනවා සංක්‍රාන්තික කියලා පිරිසක්. ඉතින් ප්‍රධාන කාණ්ඩ 4ක් ඊටවල දන්නව අස්වැසුම ලබන කෙනෙක් නම් ඒ වගේ මතක් කරන්න ඕන වීඩියෝ එකට යන්න කලින් මම මේ කතා කරන්නේ දෙවනි වටේ අස්වැසුම ගැන නෙවෙයි පළවෙනි වටේ අස්වැසුම ලබන අය ගැන. මොකද දෙවනි වටේ අයට දැන් දෙන්න පටන් ගත්ත විතරනේ 2025 වසරේ. ඉතින් එයාලට දිගටම ලැබෙනවා. එයා ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ කලින් ඉඳන් අස්වැසුම ලබාගත්තු පළවෙනි අධීරය අය සම්බන්ධව. ඉතින් බලා ගන්න පුළුවන් කාණ්ඩ 4 සංක්‍රාන්තික අවදානමට ලක් වූ දුප්පත් සහ අන්ත දිලිඳු විදියට මෙන්න මේ වගුවේ මෙන්න මේ පළවෙනි තීරුව වලට බලා ගන්න පුළුවන්. එතකොට සංක්‍රාන්තික කියන පිරිස ඒ කියන්නේ රුපියල් 5000ක් එහෙම නැත්නම් 2500ක වගේ මුදලක් ලබාගත්තු පිරිස 2025 අප්‍රේල් මාසයෙන් එයාලට අස්වැසුම් මුදල් ලබන එක නැවතුණා. අප්‍රේල් මැයි වගේ වෙනකන් ලැබුණා. මාසයක් වැඩිපුර ලැබුණා. මම දන්න විදිහට කොහොම හරි එයාලට දැන් ලැබෙන්නේ නැහැ ඔය සංක්‍රාන්තික පිරිසට. ඊට පස්සේ ඉතුරු වෙන්නේ අවදානමට ලක් වූ පිරිසයි දුප්පත් පිරිස අන්ත දිලිඳු කියන මෙන්න මේ ප්‍රධාන පිරිස් තුන. ඉතින් ඔයාලා දැන් සමහරවිට ඔයාලගේ කාණ්ඩේ දන්නේ නැතු ඇති. ඉතින් මෙතන මේ අවදානමට ලක් වූ කියලා කියන්නේ වල්නරබල් කියන කාණ්ඩය. සමහරවිට ඔයාලට මුදල් ලැබෙනකොට ඔයාලගේ මුදල් රිසිට් එකේ එහෙම නැත්නම් ඔයාලට එන මැසේජ් එකේ සඳහන් වෙලා ඇති ඔයා අයත් වෙන කාණ්ඩය. ඉතින් වල්නරබල් කියලා තියෙනවා නම් ඔයා අයිති වෙන්නේ මේ අවදානමට ලක් වූ කියන පිරිසට. ඉතින් මෙන්න මේ ආයත තමයි මේ 2025 දෙසැම්බර් මාසෙන් පස්සේ අස්වැසුම් මුදල් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ කැපෙනවා කියලා මේ ගියවර ගැසට් එකේ සඳහන් වෙන්නේ. ඉතින් මේක ගැසට් එකේ විදියට නැවතුනොත් ඔයාලට තමයි මුදල් කැපෙන්නේ. ඉතින් තව විදිහකට කිව්වොත් රුපියල් 5000ක් හෝ 2500ක් ලබා ගන්න අය. ඉතින් 5000ක් ලබා ගන්න අය කිව්වට මෙතන හැමෝටම මේක අදාළ වෙන්නේ නැහැ. මොකද මෙන්න මේ දුප්පත් අයටත් රුපියල් 5000ක් ලැබෙන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ නිසා මේක පටල ගන්න එපා. පුව කියන අයයි සර්වේ පුව කියන අයයි තමයි දුප්පත් සහ අන්ත දිලිඳු කියලා හඳුන්වන්නේ. එතකොට ඔයාලගේ බිල් එකේ ඉංග්‍රීසි වලින් තමයි සඳහන් වෙන්නේ. ඉතින් පුව කියලා කියන්නේ දුප්පත්, අන්ත දිලිඳු කියලා කියන්නේ සර්වේ පුව. මේ දෙගොල්ලට ප්‍රශ්නයක් නැහැ. මේ වල්නරබල් කියන අවදානමට ලක් වූ කාණ්ඩයට තමයි මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ. ඉතින් එහෙම වුණොත් ඔයාලට බලා ගන්න පුළුවන් ගැසට් එකේ සඳහන් කරලා තියෙනවා මෙන්න මෙතන 2025 දෙසැම්බර් මාසය දක්වා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් දුප්පත් අයට අන්ත දිලිඳුවට ඒ කියන්නේ පුව සහ සර්වේ පුව කියන ඔන්න ඔය කාණ්ඩ දෙකට 2026 ජූනි වෙනකම් ඊළඟ අවුරුද්දෙත් තව මාස 6ක් යනකම්ම අස්වැසුම් මුදල් ලැබෙනවා. ඔයාලට බය වෙන්නට දෙයක් නැහැ. ඉතින් මේ ගැසට් එක වෙනස් වුණේ නැත්නම් මේ ගැසට් එක තියෙන විදිහටම ක්‍රියාත්මක වුණොත් මම ඔය කියපු විදිහට තමයි ක්‍රියාත්මක වීමට නියමිතව තියෙන්නේ. ඉතින් අපි බලමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරක් තිබ්බොත් අපි ඔයාලා දැනුවත් කරනවා සහ මම මේ කියපු කාරණේ පැහැදිලි නැත්නම් පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. මම ඔයාලට රිප්ලයි එකක් අනිවාර්යයෙන්ම ලබා දෙන්නම්. මොකද මේ මම මේ වීඩියෝ එක මැදදී කිව්වා 5000 ලැබෙන හැමෝටම මේක කැපෙන්නේ නැහැ කියලා. මොකද මම එහෙම කිව්වේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ දුප්පත් කාණ්ඩේ 10000ක් කියලා මෙතන සඳහන් වෙලා තිබ්බට ඔයාලට මේක 5000ක් ලැබෙන පිරිසකුත් ඉන්නවා දුප්පත් කාණ්ඩේ. ඒ කියන්නේ පවුලේ සංඛ්‍යාව පදනම් කරගෙනත් මේක දෙනවනේ. පවුලේ සංඛ්‍යාව දෙකට වැඩි නම් 10000යි, දෙකට වඩා අඩුයි නම් 5000යි. ඔන්න ඔය විදිහට දෙනවනේ. ඉතින් ඒ නිසා එයාලා කලබල වෙන්න එපා. මේක ඔයාලට අවබෝධ කරගන්න තියෙන පහසුම කාර්යය තමයි ඔයාලගේ කාණ්ඩේ බලන්න. කාණ්ඩේ බැලුවල පස්සේ මෙන්න මේ අවදානමට ලක් වූ කියන වල්නරබල් කියන කාණ්ඩයට නම් ඔයාත් දෙන්නේ. ඔයාට තමයි මේ මුදල් අහිමි වීමට තියෙන්නේ. ඉතින් මේක තහවුරු කරලා කියන්න බෑ. ගැසට් එකේ තියෙන කාරණාවක් විතරයි. ඉතින් අපි බලමු මේ සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩිදුර තොරතුරක් ආවොත් අපි අනිවාර්යයෙන්ම ඔයාලව දැනුවත් කරනවා. ඉතින් channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. වීඩියෝ හොඳයි නම් like එකක් දාන්න කියලාත් මතක් කරනවා. ගිහින් එන්න සියලු දෙනාටම ජය වේවා.